ඉතින් අද BMI CH එකට ආපු වෙලාවේ Ideal Motors ලා ගෙන්නන අලුත් vehicle එකක් තමයි මේ 3XO කියන්නේ XUV 3XO එක. මේක ඉතින් version 3ක් trim level 3කට මෙයාලා ගෙන්නනවා. ඉතින් ගේ ගෙන්නන එකේ අපි කතා කරන්න බලමු මේකේ high spec එක AX7 කියන high spec vehicle එක. ඉතින් මේ vehicle එක මම අද මෙතන full review එකක් කරන්න යන්නේ නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් idea එකක් ගන්න පොඩි මේකේ තියෙන විස්තර ටිකක් අපි කතා කරන්න යන මේ වීඩියෝ එකේ. ඉතින් අපි යන් මේකේ front face එක ගත්තාම මෙන්න මේ විදිහට face එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ Mahindra logo එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේවා chrome parts වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක්ක පොඩි මේකට look එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම මේකේ මෙන්න මෙතනින් front cam එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට lower grill එකත් upper grill එකත් තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් මේ bump එක පොඩ්ඩක් lift කරලා තමයි මේ කට්ටිය මේක හදලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් අපිට LED fog lamp බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් LED head lamp අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට day time running light බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මෙතනින් ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතනින් මේ day time running light එක, ඒ වගේම fog light එක සහ head light බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ carbon black finishing එකක් තියෙන material වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ face එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි යන් මේ විදිහට කතා කරගෙන හරි. ඉතින් මේක සාමාන්‍යයෙන් දිග ගත්තාම අපි සාමාන්‍යයෙන් අපි මේ වාහනේ දිග ගත්තාම සාමාන්‍යයෙන් අපි කතා කරන SUV වාහනයක length එකම තමයි තියෙන්නේ. මීටර 4ක් විතර සාමාන්‍යයෙන් මේක දීගයි. මේක width එක ගත්තාම සාමාන්‍යයෙන් 1800 විතර width එකක් අපිට බලා ගන්න පුළුවන්. height එක ගත්තොත් මෙන්න මෙච්චර විතර. ඒක 1600 විතර height එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ auto folding 360 camera එන signal light එක මේ වගේ design කරලා තියෙන mirrors තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම black top එකක් තමයි මේ වාහනේ හම්බෙලා තියෙන්නේ. ඔයාලට මේ colors වෙනස් කරලා වල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ keyless entry option එක හම්බෙලා තියෙනවා මෙන්න මෙතේ. ඒ වගේම මෙන්න මේ වගේ අපිට roof railing දෙකක් හම්බෙලා තියෙනවා. front and rear වලට disc brake තියෙන alloy wheel තමයි හම්බෙලා තියෙන්නේ. alloy wheel තියෙන rear disc brake තියෙන vehicle එකක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි මෙන්න විදිහට කතා කරන rear view එකට ගියොත් මේ වගේ අපිට පොඩි spoiler එකක් හම්බෙනවා. spoiler එකේ මෙන්න මෙතනින් අපිට හම්බෙලා තියෙනවා centrally mounted brake light එක. ඒ වගේම මෙන්න මෙතනින් අපිට antenna එක හම්බෙලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් rear wiper එක හම්බෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ලොකු fully LED tail light එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේවා connected tail light එක. Mahindra logo එක බලා ගන්න පුළුවන් අපිට මේ විදිහට. මෙන්න මෙතන Mahindra logo එකත් එක්ක Mahindra brand එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙයාගේ නම දීලා තියෙනවා XUV 3XO කියලා. මේක high spec එක වුණේ මම AX7 කියන version එක මේක. ඒත් එක්ක අපිට මෙන්න මේ විදිහට sensors අපිට බලා ගන්න පුළුවන් parking sensors. ඒ වගේම මෙන්න මෙතනින් අපිට rear cam එක අපිට හම්බෙලා තියෙනවා. rear cam එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ chrome parts වලින් හදිච්ච claddings භාවිත කරලා හදපු rear view එක ස්පෝර්ටි ගතිය පොඩ්ඩක් වැඩි වෙන නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට door open කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට cabin area එක අපිට open කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ 300 ලීටර 360ක විතර boot capacity එකක් මේක බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක හැබැයි මෙන්න මෙතනින් පොඩි අපිට load lift එකක් තියෙනවා අපිට පේනවා. මේ load lift එකත් එක්ක පොඩ්ඩක් අපිට මෙන්න මේක උස්සලා තමයි මොනවා හරි අපි load කරන දෙයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් අපිට ස්පෙයා wheel එකත් එක්කම අපිට tool kit එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් cabin light එක. වගේම මෙන්න මෙතනින් cabin light එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට 60/40 මේක නමන්න පුළුවන්. මෙන්න මේ විදිහට 60/40 නමලා මේකේ ඕනනම් boot area එක වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි යන් දැන් මේකේ driver seat එක ගිහලා ඉදිරියට කතා කරමු. මේ වගේ හොඳ door opening එකක් තියෙනවා. door opening එක මෙන්න මේ විදිහට අපිට මේ vehicle එකට enter වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ steering wheel එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒකත් එක්ක මෙන්න මේ විදිහේ infotainment system එකක් එක්ක center console area එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මෙන්න මේ වගේ AC vents හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් digital clutch එක අපිට හම්බෙලා තියෙනවා. මේ වගේ leather wrap එකක් තියෙන steering wheel එකක් කරන multi function steering wheel එක. මේකේ special feature එක තමයි මේකේ අපිට sunroof එක සහ moonroof බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. dashboard එක ගත්තොත් මෙන්න මේ වගේ soft touch material එකෙන් හදපු dashboard එකක් තමයි අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම seats ගත්තොත් leather seats වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් ventilated leather seats හම් වෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට cup holder cup දෙකක් හම් වෙනවා. wireless charging pad එක හම් වෙලා තියෙනවා. මෙන්න මෙතනින් electric parking එක auto hold එක. ඒ වගේම මෙන්න මෙතනින් storage compartment එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හොඳ mirror එකක් අපිට හැම වෙලාවෙම ලොකු mirror එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට හොඳ
ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ ඩ්‍රයිවර් සීට් පොසිෂන් එක ගත්තොත් මෙන්න මේ වගේ සීටින් පොසිෂන් එකක් බලා ගන්න පුළුවන්. හෙඩ් රූම් එක හොඳයි. ඒ වගේම ලෙග් ස්පේස් එකත් මේ විදිහේ හොඳ ලෙග් ස්පේස් එකක් හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට පුෂ් ස්ටාර්ට් බටන් එක හම්බෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සෙන්ටර් කන්සෝල් ඒරියා එක ගත්තොත් මෙන්න මේ වගේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට AC කන්ට්‍රෝල්ස් ටික දීලා තියෙනවා. AC vents ගත්තොත් මෙන්න මේ වගේ AC vents බලා ගන්න පුළුවන්. chrome parts තියෙන manual adjustments තියෙන AC vents බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ගත්තට පස්සේ අපිට cruise control, ඒ වගේම මේ 6 airbags, ඒ වගේම hill hold assist, ඒ වගේම leather seating වගේ option ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම isofix වගේ දේවල් මේ වාහනේත් එක්ක හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ මෙන්න මෙතනින් අපිට ගත්තාම මේ headlight controls හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් hill hold option එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ අපිට door එක ගත්තොත් door එකේ මෙන්න මේකේ soft touch material, ඒ වගේම piano black material, chrome parts පාවිච්චි කරලා hard soft material, ඒ වගේ මෙන්න මේ වගේ අදලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ storage compartment එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට rear view එකට මෙන්න මේ විදිහට enter වෙන්න පුළුවන්. rear vehicle එකේ පාර්ට් එක ඔන්න ඔය විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ තවල තියෙන leather seats 3 දෙනෙක්ට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. headrest 3ක් දීලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට seat pockets හම්බෙලා තියෙනවා. මෙන්න මෙතනින් AC vents දෙක අපිට හම්බ වෙනවා. පොඩි storage compartment එක, dual load outlet එක, මෙන්න මෙතනින් type C outlet එකක් වගේම sunroof එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ අපිට මෙන්න මෙතනින් අපිට reading lights හම්බෙලා තියෙනවා. හරි ලක්ෂර විදිහට. ඒ වගේම හොඳ ventilated seat මෙන්න මෙතනින් අපිට armrest එක වගේම cup holders දෙකක් හොඳ soft touch material එක දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ විස්තර ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වාහනේත් එක්ක. ඉතින් full review එක නෙවෙයි ගෙන අපි සාමාන්‍යයෙන් ඔයාලට පෙන්වන්න මේකේ තියෙන මොනවද option කියලා පෙන්වන්න තමයි අපි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒකත් එක්ක මේකේ සාමාන්‍යයෙන් මේක luxury package එකක trim level 3කට එනවා කියලා කියනවා. ඉතින් මේකත් එක්ක මේ price කරලා තියෙනවා මේ කට්ටිය 1,129කට තමයි මේ වාහනේ price කරලා තියෙන්නේ. ඉතින් ideal motors එකට ගිහිල්ලා ඔයාලට මේ වාහනේ බලලා ඔයාලට මේ වාහනේ ගැන තවත් විස්තර බලා ගන්න පුළුවන්. අපි යන් engine compartment එක ගැන පොඩ්ඩක් ටක් ගාලා කතා කරලා යමු. ideal motors ලාගෙන මේ Mahindra 3XO කියන vehicle එක ගත්තාම ඉතින් මේක engine එක ගැන කතා කරොත් engine එක 6 speed engine එකක් තියෙන 1.2 liter turbo charge engine එකක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ තවදුරටත් විස්තර අපි engine එක ගැන මේ වගේ විස්තර ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මම මේක ගැන පොඩි විස්තරයක් තමයි ගෙනාවේ. මේකේ කොහොමද තියෙන function මොනවද, මේකේ engine එක කොහොමද, මේ exterior interior විස්තර කොහොමද කියලා පොඩි review එකක් තමයි ගෙනාවේ. මේක full review එකක් නෙවෙයි අතරම. ඉතින් මේකේ ගත්තොත් 1.2 turbo charge 6 speed engine එකක් තමයි තියෙන්නේ. සාමාන්‍ය නිව්ටන් මීටර් 110ක විතර ටෝක් එකක් තියෙන vehicle එකක්. ඉතින් මේක මෙයාලා බජට් කරලා තියෙන 13 මිලියන් වලට. ඉතින් මේක high spec vehicle එක. ඊට අමතරව මෙයාලා ඊට trim level දෙකකට vehicle දෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් ගැන විස්තර දැනගන්න පුළුවන් ideal motors එකලා කතා කරලා ඔයාලගේ විස්තර දැනගෙන ඔයාලටත් වාහනයක් ඕඩර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අදටත් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. තවත් මේ වගේ vehicle review එකක් හමු. අනිවාර්යෙන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම notification on කරලා තියාගන්න. ඔයාලට මේ වගේ vehicle review suggestion. එහෙනම් අදට අපි ගිහින් එන්න.